හෙලෝ ලස්සන ළමයි කොහොමද ඔයාලා හැමෝටම ඔන්න ඉතින් ඔයාලා වදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි vlog එක මම අරන් ඉන්නේ. ක්‍රිස්මස් එක, නිව් ඉයර් එක සහ මගේ බර්ත්ඩේ එක මම කොහොමද සැමරුවේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මට නිව් ඉයර් එක, ක්‍රිස්මස් එක සහ මගේ බර්ත්ඩේ එක එකටම සමරන්න පුළුවන් කාලෙක තමයි මේ හැමදේම එකට වැටිලා තියෙන්නේ. ඉතින් අද මම ඔයාලත් එක්ක ඒ වීඩියෝ එක මේ විදිහට බෙදා ගන්නවා. ඇත්තටම මම ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ ඩිසෙම්බර් පළවෙනි සතියේමයි. මොකද ඩිසෙම්බර් පටන් ගන්නවත් එක්කම මම මගේ ක්‍රිස්මස් ගහ හැදුවා. මොකද මං ගාව මේ ගහ දැනටමත් තියෙන හන්දා. මොකද මේක තමයි මං අවුරුද්දෙන් අවුරුද්ද පාවිච්චි කරන එක. ඊට අමතරව ඩෙකොරේෂන් තියෙනවා. ඒවත් මම මේකට දානවා. ඊට අමතරවත් මම අලුතෙන් ඩෙකොරේෂන් ගන්නත් යනවා. ඒ ගියාට පස්සේ තව මේකට ගොඩාක් ඩෙකොරේෂන් දාලා ආපහු තව වෙනස් කරන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. ඉතින් මම ඒ වීඩියෝ එක ඔයාලත් එක්ක TikTok හරහා මේ වෙනකොට බෙදාගෙන තියෙනවා. මොකද මම ඉක්විති වෙල තියෙන ඩේ ටු ඩේ එකෙන් ගොඩාක් ඩෙකොරේෂන් ගත්තා මේ ගමන. ඉතින් ඒ වීඩියෝ එක මම ඔයාලට කලින්ම අරගෙන ආවේ. මොකද ඔයාලටත් පුළුවන් එතකොට ගිහිල්ලා එතනින් ඩෙකොරේෂන් ගන්න. ඉතින් මම ඩෙකොරේෂන් ගන්න ගියා ඇත්තටම ඉක්විති වෙල තියෙන ඩේ ටු ඩේ එකට. ඒකේ මාර විදිහට මේ ගමන ඩෙකොරේෂන් දාලා තිබ්බා. මම ඉන්න පැත්තේ මේ වගේ shops ඇත්තටම නැහැ. ඉතින් අපට අඩුවට ගන්න කියලා නැහැ. ළඟ තියෙන මෝල් වලින් ගත්තත් ඇරෙන්න. ඉතින් මේ වගේ තැන් වලින් ගන්නකොට භාගයක් අපි වැඩිපුර සල්ලි ගෙවලා තමයි ගන්න ඕනේ. නමුත් මේ වගේ තැනකින් ගන්නවා නම් අපට ඕනි කරන දේවල් ගොඩාක් අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් අපි දෙන්න ගියා ඉක්විති වෙලා තියෙන ඩේ ටු ඩේ එකට. ගිහිල්ලා අපට අවශ්‍ය කරන ඩෙකොරේෂන්ස් ටික ගත්තා. ඒකේ දාලා තියෙනව දැක්කාම ඇත්තටම මාර මාසයි. මට ආපහු හිතුණා තව නත්තර ගහක් ගන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම අපේ ගෙදර ලොකු ඉඩක් නැති නිසා මම මේ පොඩි එක ඇති හින්දා තමයි ආපහු මම ට්‍රී එකක් ගත්තේ නැත්තේ. නැත්තම් මට ආස හිතුණා ඒකේ දාලා තියෙනව දැක්කහම ආපහු ගන්න. ඉතින් ඒ විදිහට තමයි ක්‍රිස්මස් වීක් එක මම මුලින්ම ඩිසෙම්බර් වල පටන් ගත්තේ. ඉතින් දැන් ඩිසෙම්බර් මාසේ අන්තිම මගේ බර්ත්ඩේ එක ගැනත් මම ඔයාලට අරන් එනවා කිව්වනේ මේකෙන්. ඉතින් බර්ත්ඩේ එකට මේ ගමන මම විශේෂ තෑග්ගක් ගත්තා. මම නෙවෙයි ඇත්තටම හස්බන්ඩ් මට විශේෂ තෑග්ගක් ගෙනත් දුන්නා. ඉතින් ඒ තෑග්ග ඔයගලන්ට එක්ක මම දැන් බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් අද මගේ බර්ත්ඩේ එක. ඉතින් දවස මම පටන් ගන්න මේ විදිහට බුදු පහන තියලා මගේ දවස මම හරි ලස්සනට හරි සතුටින් පටන් ගන්නවා. ඉතින් දැන් බලමු මගේ තෑග්ග මොකක්ද කියලා. ඉතින් මෙන්න මේක තමයි මට හම්බුන gift එක. JBL party box එකක්. මට ගොඩාක් කාලෙක ඉඳන් ආසාවක් තිබ්බා JBL එකක් ගන්න ඕනේ කියලා. JBL එකක් කියන්නේ මට කැරෝකේ මැෂින් එකක් ගන්න ඕනේ ආසාවක් තිබ්බා. ඉතින් අයියා තමයි අපේ මුලින්ම ගත්තේ JBL එකක්. අයියා සිං කරනවා දැක්කම මම. ඉතින් මට ඒ ආසාව ආවා. මටත් ඕනි සිං කරන්න. මටත් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මට හොඳම එකක්ම හම්බුණා. මේක ලේටස්ට්ම එක. ඇත්තට මේක ටිකක් ගණන්. අපි ගත්ත JBL මැෂින් එකට අපිට මයික්ස් හම්බුනේ නැහැ. මයික් ෆ්‍රී එන්නේ නැහැ ඒකට. ඒකට අපි වෙනම තමයි මයික්ස් ගත්තේ. මයික්ස් දෙකක් අපි මේ විදිහට ඔන්ලයින් ඕඩර් කරගත්තා. ඉතින් මේ JBL මයික්ස් දෙකටම 100 ගාණක් වගේ ගියේ. මට හරියටම ගාණ මතක නැහැ. වයර්ලස් මයික්ස් දෙකක්. ඉතින් ඒකට වෙනම වයර්ලස් චාර්ජර්ස් එනවා, චාර්ජින් කේබල්ස්, ඊට අමතරව බැටරිස්. ඒ ඔක්කොමත් එක්ක තමයි බොක්ස් එකේ මේ මයික්ස් දෙක එන්නේ. ඉතින් ඇත්තට මේක මාර වාසි. අපි වෙනම තනි මයික් එකක් ගන්නවට වඩා මේ වගේ මයික්ස් දෙකේ එක ගන්න එක ගොඩාක් වටිනවා. ඉතින් හස්බන්ඩ් කරන ජොබ් එකත් එක්ක මගේ බර්ත්ඩේ එක දවසට එයාට කවදාවත් මාත් එක්ක සමරන්න හම්බෙන්නේ නැහැ. මොකද අනිවාර්යෙන් එයා හොටෙල් එකේ ඉන්න ඕනි හන්දා. හැබැයි අද එයා යාළුවෝ කට්ටියකුත් එක්ක කලින්ම ගෙදර ආවා. ඉතින් ඇත්තටම මට මාරම සතුටුයි. ඉතින් ඒගොල්ලොනුත් කේක් එකක් ගෙනහලා තිබ්බා. මාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් මේක පළවෙනි පාර තමයි මම හිතන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ මගේ හස්බන්ඩ් මාත් එක්ක ඉන්න. ඉතින් අපි කේක් එක කපලා ඉවරනාට පස්සේ කෑමත් කෑවේ මේ විදිහට. අපි කෑම ඕඩර් කරගත්තා. මොකද මට කෑම හදන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම දන්නේ නැහැ ඒගොල්ලෝ එනවා කියලා. නැත්තම් මම කෑම හදනවා. ඉතින් කෑමත් මේ විදිහට අපි කඩෙන් ඕඩර් කරලා අපි පස් දෙනත් එක්ක එකම මේසෙකට වාඩිලා ඉඳගෙන තමයි අපේ කෑම කෑවේ. ඉතින් ඇත්තටම අද මට මාරම සතුට දවසක්.
ඉතින් මම මේ ජනවාරි 1 වෙනිදා දවසට තමයි අද ලෑස්ති වෙන්නේ. ඉතින් කිරිබත් හදන්න මම අදහස් කරගෙන ඉන්නවා උදේම නැගිටලා. ඉතින් කිරිබත් එක්ක චිකන් එකකුත් හදන්න ඕනේ. මොකද චිකන් එක හදන්න මට ඒ උදේට වෙලාවක් නැති හන්ද මම ඊට කලින් දවසේ මේ විදිහට චිකන් එක හදලා තියෙනවා. ඉතින් චිකන් එක හදන්න මුලින්ම මම චිකන් ටික හොඳට හොදලා අයින් කරලා පැත්තකින් වතුර බේරෙන්න තියලා තිබ්බා. ඊට පස්සේ තමයි මම මේ විදිහට මිරිස් පහේ ටික හොඳට කළු වෙනකන් නිකන් කබල මේ විදිහට බැදලා ගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට කළු වෙනකන් කබල බැදුනට පස්සේ මම ඒකටම ඔලිව් තෙල් ටිකක් මේ විදිහට දාලා ඊට පස්සේ ආපහු ඔලිව් තෙල් එකේ මේක හොඳට කරවෙන්න අරිනවා. ඒ කරවෙන්න ඇරියට පස්සේ මම වෙනම ලූණු මිරිස් කපලා තියාගත්තා. ඉතින් ඒකට මුලින්ම මම කරපිංච සුදු ලූණු වගේ දේවල් ඉස්සලා මුලින්ම දානවා. දාලා හොඳට බැදෙන්න අරිනවා. ඒකට ලූණු, තක්කාලි, අමු මිරිස් වගේ දේවල් හොඳට දාලා ඒ ටිකත් අර තෙල් එකේ හොඳටම බැදෙන්න අරිනවා. ඉතින් ඒ ටික හොඳටම බැදුනට පස්සේ මම ඊට පස්සේ ඒකට ගොරකා, කුරුඳු, කරාඹු නැටි මේ වගේ දේවල් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ ටිකක් හොඳට බැදුනට පස්සේ මම ඒකටම සාමාන්‍ය වතුර පොඩක් එකතු කර ගන්නවා. මොකද මේ ටික හොඳට තැම්බෙන්න ඕනි හන්දා. ඉතින් ඒ ටික තැම්බුණාට පස්සේ මම ඒකටම එකතු කර ගන්නවා බැදපු තුන පහ කුඩු. බැදපු තුන පහ කුඩු එකතු කරගත්තාම හොඳට කළු පාටට ලස්සන රසයකට එනවා මේ චිකන් එක. ඉතින් මම දාපු බැදපු තුන පහ කුඩු එක මම ගෙදරම හදාගත්තු තුන පහ කුඩු එකක්. ඉතින් ඒකෙන් ටිකක් මේ විදිහට දාලා ඊට පස්සේ ඒකට චිකන් ටික දාලා හොඳට ඒකේ රසය චිකන් එකට උරා ගන්නකන් චිකන් එක පොඩක් මෙහෙම තැම්බෙන්න අරින්න. ටිකක් වැඩිපුර වෙලාවක් මේකේ බැදෙන්න අරින්න ඕනේ. එතකොට තමයි චිකන් එක ගොඩාක් රහ එන්නේ. ඉතින් මේ බැදපු තුන පහ කුඩු එක ඔයාලට හදාගන්න පුළුවන්. මගේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ තුන පහ කුඩු එක මේ විදිහට හදාගත්තොත් ඔයාලට චිකන් එකක් හොඳට රසට බොරට උකුවට හදාගන්න පුළුවන්. ඊට පස්සේ චිකන් ටික සාමාන්‍ය ප්‍රමාණයට තැම්බුණාට පස්සේ මේකට හොඳට ඒ පහේ ටික අල්ලගත්තට පස්සේ තවත් වතුර ටිකක් මම මේකට දානවා සාමාන්‍ය මේ චිකන් ටික වැහෙන ප්‍රමාණයට. එහෙම දාලා ඉවර වෙලා මේක චූටි ගින්දරේ මම ටික වෙලාවක් මේක තැම්බෙන්න තියනවා. ඉතින් ඒ විදිහට මද ගින්නේ ටික වෙලාවක් තැම්බෙන්න ඇරියට පස්සේ බලන්න මගේ චිකන් එකේ තියෙන ලස්සන කළු පාටට බොරට හරිම රසට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කිරිබත් එක්ක මාර රසයි. කිරිබත් එක්ක විතරක් නෙමෙයි බත් එක්ක ඕනම දෙයක් එක්ක මාර විදිහට රසට කන්න පුළුවන්. බලන්න කොයිතරම් ලස්සනට රතු පාටට හින්දෙන්න තියනවාද කියලා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න මාර රසට කන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔක්කොම හරි ගස්සලා තියලා දැන් 12 වෙද්දි මම ආව ෆයර්වර්ක්ස් බලන්න. ගිය අවුරුද්දේ මම ලංකාවේ හිටියේ ෆයර්වර්ක්ස් බලද්දි මම බීච් එකට ගිහලා බැලුවා. ඊට ඉස්සෙල්ලා සැරෙත් මම ඩුබායි වල හිටියේ. එතකොටත් මම එළියට ගිහලා බීච් එකට ගිහලා හස්බන්ඩ්ගේ හොටෙල් එකේ ඉඳගෙනම ෆයර්වර්ක්ස් බැලුවා. හැබැයි මේ ගමන නම් මම කොහෙවත් ගියේ නෑ. මොකද ඉතින් මට හිතුණා මේ ගමන ගෙදර ඉන්න එක හොඳයි කියලා. ඉතින් මම බැල්කනියට ආවා. ඉතින් මෙතන බැල්කනිය ඇත්තටම හොඳට පේන්නේ නැහැ. ගොඩක් ඈතට පේන්නේ. ගොඩක් බිල්ඩින්ග්ස් වලට වැහිලා තියෙන්නේ. ඉතින් ඊට වඩා හරි ලස්සනට මම අද ටීවී එකේ බැලුවා ඊමාර් එකේ ගියපු ලයිව් වැඩසටහන. ඒක මාරම ලස්සනයි. මට හිතුණා ඇත්තටම එළියට ගිහලා බලනවට වඩා අද ගෙදර ඉඳන් මේ බලපු එක තමයි හොඳම කියලා. ඉතින් මාරම ලස්සනයි මේ ෆයර්වර්ක්ස් ඊමාර් එකෙන් කරපු ඒ ඉවෙන්ට් එක ඩුබායි මෝල් එකේ හැම අවුරුද්දකම තියෙනවා. ඉතින් මේ අවුරුද්ද තමයි මේ විදිහට මම ගෙදර ඉඳගෙන බැලුවේ. අද 2026 ජනවාරි 1 වෙනිදා. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද උදේම නැගිටලා කිරිබත් හැදුවා. ඊට අමතරව මම ඩුබායි වලින් කැවිලි ඕඩර් කරගත්තා. සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් මේසට ඇති වෙන විදිහට. මොකද මේක තමයි අපේ අලුත් ගෙදර සමරන මුල්ම අවුරුද්ද. ඉතින් ඒක මට ලස්සනට සමරන්න ඕනි කියලා හිතුවා. ඉතින් මම ඒ වෙනුවෙන් කොකිස්, කොණ්ඩ කැවුම්, දොදොල් මේ ටික එළියෙන් ඕඩර් කරගත්තා. ඊට අමතරව මගේ කේක් එක තියෙනවා, බර්ත්ඩේ කේක් එක. ඉතින් ඒකත් මම එහෙම කපලා මේසට තියනවා. ඊට අමතරව චොක්ලට් එකක් හස්බන්ඩ්ගෙන් හම්බුණා නිව් ඉයර් එකට. ඉතින් ඒකත් මම කැවිලි මේසෙ තියෙනවා. ඊට අමතරව කිරිබත් කන්න සීනි සම්බෝලයක් හැදුවා. ඒකත් තියෙනවා. ඉතින් චිකන් එක හදාගත්තට මම ඒක අද මේසෙට තියන්නේ නැහැ. මොකද මේක අවුරුද්දේ පළවෙනි දවස හන්දා මම චිකන් එක මේසෙට තියන්නේ නැහැ කියලා හිතුවා. ඉතින් මේ විදිහට තමයි ලස්සනට මම මගේ මුල්ම අවුරුද්දේ අපේ අලුත් ගෙදර කැවිලි මේසෙ හදාගත්තේ.